වෙන තැන අපි මේ ස්ථානයේ රැස්ුනේ මේ පිළිබඳ ජාතියේ ජනතාවගේ අවධානය නැවතවතාවක් ඇති කරන්න. ඒ නිසා අද වෙනතුරු මේ කොළඹ මාධ්‍යයේ පිහිටි ජාතික කෞතුකාගාරයේ බිඳගෙන ගිහිල්ලා අධිආරක්ෂිත කලාපයක් තුළ ඊටා තිබෙන මේ කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ තොරාගෙන ගිහිල්ලා මෙතරම් කාලයක් ගත වෙලා තියෙද්දි වගකීම් කිසිවෙක් රට ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශයක් කරලා නැහැ. මේ සම්බන්ධයෙන් විවිධ අයගේ නම් මේක ඇඳිලා තිබෙනවා. පුවත්පත් වලින් විවිධ චෝදනා ඉදිරිපත් වෙනවා. ඇයි මේ පිළිබඳව විමර්ශනය කරලා රටට හෙළිදරව් කරන්නේ නැත්තේ? ඒ නිසා තමයි අද නැවත වතාවක් අපි මේ ස්ථානයට පැමිණියේ අපේ ජාතික උරුමය සුරකීම, ජාතික හෙළ උරුමයේ වගකීමක් විදිහට අපි දරන නිසා අපේ අනාගත පරපුරට ජාතියේ ඉතිහාසය කියා පාන්න තියෙන මේ ඓතිහාසික කෞතුකාගාරය එදා සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ පා සුරක්ෂිත කරගත්ත මේ ජාතික කෞතුකාගාරය අද සොරකම් කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් රටේ උරුමයට කාගේ පිටද? ඒ නිසා තමයි අපේ හාමුදුරනේ අපි අද මේ ස්ථානයේ මේ අයහපත් කාලගුණ තත්ත්වය පවා නොතකා හරිමින් මහ වැස්සේ එමෙමින් මේ ස්ථානයට ආවේ මේ තියෙන ජාතික වේදනාව නිසායි. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා වගකීම් සියලු බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් ආරක්ෂක අංශවලින් කරුණා කරලා මේ සොරාගත් ජාතික වස්තු නැවත ජාතියට දාය ලබා දෙන්න කටයුතු කරන්න. මේක සම්බන්ධ පුද්ගලින් වහාම රට හෙළිදරව් කරන්න කියලා අපි වගකීම්යන්ගෙන් ඉල්ලා සිටිමින් මේ පිළිබඳව අවතුරටත් අද මේ ස්ථානයේ අපත් සමග එකතු වී සිටින මේ ජාති මාමක පිරිස දැනුවත් කිරීම සඳහා මයිදාම ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික හෙළ උරුමේ ගරු සභාපති පූජ්‍ය අතුරුලිය රත්නනායක ස්වාමීන් වහන්සේට මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස කාරණේ සියලු දෙනාම දන්නවා. අපි දන්නවා රාජ්‍ය කෞතුකාගාරයේ තිබිච්ච වටිනාම කෞතුක වස්තු විශාල ප්‍රමාණයක් පුරකම් කරගෙන කියලා තියෙනවා. විශේෂයෙන්ම රජයේ ඊටාම සංවේදී ස්ථානයක් වන මේ ස්ථානයේ පොලිස් මූලස්ථානය ඊටාම ආසන්නයේ තියෙන්නේ. අරලියගහ මන්දිරය ඊටාම ආසන්නයේ තියෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය ඊටාම ආසන්නයේ තියෙන්නේ. එසේ තිබියදී මේ කෞතුක පුරාවස්තු කවුද හොරකම් කරගෙන ගියේ? මේ පිළිබඳ කෞතුකාගාර නිලධාරීන් වගකිය යුතුද? ඒ පිළිබඳ විමසීමක් කරලා තියෙනවද? අපි දන්නවා පසුගිය වකවානුවේ මෙවැනි සිද්ධි රාශියක් සිද්ධ වුණා. සමහර අය පොලිසියෙන් අනාවරණය කරගත්තා. විශේෂයෙන්ම රත්නපුරයේ දිත්ත මිනිස් ඝාතනය බොහෝ කාලයක් ඇදී ගියා. මහජන උද්ඝෝෂණය හා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ ඒ පිළිබඳ වග උත්තර කරුවන් අත්අඩංගුවට ගන්න පුළුවන් අපරාධ කරුවන් වහාම සොයාගත යුතුයි. මේ පිළිබඳ පොලිස් පරිතුමා ඇතුළු අදාළ නිලධාරීන් වගකිය යුතු මැදිහත් වීමක් කරන්න ඕන. මේ පිළිබඳ සිදු වෙන පරීක්ෂණ පිළිබඳ කුමක්ද කරන්න කියලා උන් රටට හෙළි කරන්න ඕන. කෞතුකාගාරයේ නිලධාරීන් මේ පිළිබඳ දරන වගකීම කුමක්ද? ඒ වගේම ආරක්ෂකයන් තිබුණා නම් ඒ ආරක්ෂකයන් දරන වගකීම කුමක්ද? විශේෂයෙන්ම මේ වගේ විශේෂයෙන්ම ආරක්ෂිත ස්ථානයක කොළඹ මධ්‍ය පීඨ ස්ථානයක මේ වගේ අපරාධයක් වීම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය 30 වසරකට අධික කාලයක් අපි ත්‍රස්තවාදයෙන් බටකෑව. අපේ වටිනා මිනිසු භෞතික වස්තු වටිනා ජාතික සම්පත් ජීවිත අපිට නැති වුණා. නමුත් අද අපි ජීවත් වන්නේ සාමකාමී වාතාවරණයක. සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය අපි සමරන්නේ. ඒ වර්ෂයේදී අපට උරුම වෙලා තියෙන අපේ ජාතික කෞතුකාගාරයේ තියෙන ජාතික සම්පත් මංකොල්ල කැම. ඇයි අපිට ඒක ආරක්ෂා කරන්න බැරි? බ්‍රිතාන්‍ය යටත් පිට යුගයේ අපි විශාල යටත් පිටයකට පෑගිලා අනන්ත දුක් විඳා. බ්‍රිතාන්‍ය යටත් පිටවාදී අපේ කෞතුක සම්පත් අරගෙන ගියා. නමුත් ඔවුන් සීලාචාර වුණා. ඔවුන් හොරාගත්ත කෞතුක සම්පත් අඩු ගානේ බ්‍රිතාන්‍යය ආරක්ෂා කළා තියාගන්න. නමුත් අපි අහන්නේ අද මෙතන අපේ රාජ්‍ය කෞතුකාගාරයේ තිබිච්ච කෞතුක වස්තු අපි නිදහස ලැබපු රටක සාමකාමී රටක මේ වගේ විශාල සාහසික අපරාධයක් සිදු වුණා එක බලවත් ප්‍රශ්නයක්. ඒ නිසා අපි හිතනවා ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍යයේ සම්පූර්ණ අවධානය මේ පිළිබඳව යොමු කළා. මේක විශේෂයෙන්ම ඒ මහා ජාතික අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඒක රටට අනාවරණය කිරීමට කටයුතු කරන ලෙස අපි තාමත් වගකීමෙන් යුතුව ඉල්ලා සිටිනවා. එපමණක් නෙවෙයි මාධ්‍යවේදීන්ටත් සමස්ත ජාතියුත් අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව දැනුවත්ව ජනමතයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස. නැත්නම් අපේ කුමක් ඊළඟට හොරකම් කරයිද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා ඔබ සියලු දෙනාම අවධානයෙන් සිටිනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මහවැසි නොසකා මහා සංඝයා වහන්සේ ජනතාවත් මේ ස්ථාන රැස්තුනේ ඒ ජාතික හැඟීම ඒ හැම දිනකටම අපි කියනවා. දක්ෂ පොලිසියක්. ඒ පොලිසිය අවංකව ක්‍රියා කළ හැම අවස්ථාවකම අපි දැක්ක පොලිසියේ දක්ෂතාව. අපේ ත්‍රිවිධ හමුදාව අතිශයින්ම දක්ෂ පිරිසක්
ඒක ජාත්‍යන්තර මට්ටමත් එක්ක සලකලා බැලුවාම අපිට ලොකු සාඩම්බර හැඟීමක් එනවා අපේ ආරක්ෂක හමුදා සම්බන්ධයෙන්. ඕනෑමද කියනවා පොලිසිය හරිම දක්ෂයි. පහුගිය සති තරුණියක් පැහැරගෙන යනු ලැබුවා කප්පන් ඉල්ලලා. අපි හරිම සන්තෝෂයි පොලිසිය සම්බන්ධයෙන් පැය 24ක් යන්න කලින් තරුණිය හොයාගත්තා. ලක්ෂ 40ක මුදලකුත් හොයාගත්තා. කාවත්තේ මේ අපේ ඉන්දරතන හාමුදුරුවෝ ඉන්නවා. ඒ ප්‍රදේශයේ කටයුතු මෙහෙවපු හාමුදුරුවෝ කාවත්තේ මිනිමරුම සම්බන්ධයෙන් පොලිසිය ඈත මෑත බල හිටියා. මහජන උද්ඝෝෂණ දෙකක් වෙනකොට අන්න පොලිසියට අර රත්නාන්දරු ඉස්සර කළා වගේ තොරතුරු හොයාගන්න පුළුවන් වුණා. මේ පොලිසියේ පරීක්ෂණ කටයුතු නොකරනවා නෙවෙයි අද පොලිසිය දේශපාලන ගැත්තම් බවට පත් වෙලා තියෙනවා. වරුන්ගේ ගැත්තම් බවට පත් වෙලා තියෙනවා. වරුන්ගේ සහ වංචාකාරයින්ගේ වහලුම් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පොලිසියේ ගෞරවය නැති වෙලා තියෙනවා. කෞතුකාගාරයේ බඩු සොරකම් කිරීම, ජාතික වස්තුන් සොරකම් කිරීම සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද කියන එක පොලිසිය නොදන්නවා නෙවෙයි. ඒ පරීක්ෂණ යටගාන මහා දේශපාලන බලවේගයක් තියෙනවායි කියන බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉරිදා පුවත්පත්වල ඉතාමත් පැහැදිලිවම තිබුණා ඇමතිවරුන්ට අතදික් වෙනවා, മന്ത്രിවරුන්ට අතදික් වෙනවා, කෞතුකාගාරයේ ඉහළ නිලධාරීන්ට අතදික් වෙනවා. අපි දන්නේ නැහැ මේක ඇත්ත මොකක්ද කියන්න. පුවත්පත්වලින් මාධ්‍යයෙන් ඉතාමත් නිර්භීතව මේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. මේවා බොරු නම් ඒ බොරු බව පැහැදිලි කරන්නත් වෙන්නේ අවංක පරීක්ෂණයක් මගින් පමණයි. ඒ නිසා අති ආරක්ෂිත කලාපේ ජනාධිපතිතුමාගේ මන්දිරයටත් බොහොම ලංව තියෙන අති ආරක්ෂිත කලාපේ මේ වගේ සාපරාධී ක්‍රියාවක් වීම සම්බන්ධයෙන් අපි ජාතියක් හැටියට විලිලැජ්ජාවටපත් වෙන්න ඕන. ජාතියක් හැටියට අපි විලිලැජ්ජාවටපත් වෙන්න ඕන. මම හිතනවා මේ ලැජ්ජාව ජනාධිපතිතුමාට දැනෙන්න ඕන අපට වඩා දහස් ගුණයකින්. මේ රටේ ජාතික උරුමයන් රකින්න ඇමතිවරු ඉන්නවා. ඒ ඇමතිවරුන්ට දැනෙන්න ඕන මේ විලිලැජ්ජාව. ජාතික උරුමයන් රකින්න නිලධාරීන් ඉන්නවා. ඒ අයට දැනෙන්න ඕන මේ විලිලැජ්ජාව. රෙදි ඇඳගෙන මේ මිනිසුන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. ජාතියේ පරම කෞතුක වස්තුන්, උත්තරීතර වස්තුන් මේ විදියට හොරා කන්න ඉඩ දුන්නාට පස්සේ මම හිතන්නේ නෑ මනුෂ්‍යත්වයේ අගේන, සංස්කෘතිය අගේන, ශිෂ්ටාචාරය අගේන කිසි කෙනෙකුට මහත්තුරු හැටියට ඉදිරියේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා අපට ප්‍රශ්නයක්. එනිසා මේ මොහොතේ අපි අපේ ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් එකතු වුණේ අද මේ ආයාපත් කාලගුණ තත්ත්වය නිසා අපේ විශාල පිරිසක් එන්න සහභාගී වෙන්න බලාපොරොත්තු වෙලා හිටියත් අඩු වුණා මුගක් කට්ටියකට හේතුව මේ දේශගුණික තත්ත්වය. දේශගුණික තත්ත්වයේ දුෂ්කරතා පවා නොතකා මේ ස්ථානයේ වැඩම කොට වදාළ ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ප්‍රධාන ප්‍රයාස්මතුන් වහන්සේලා, ස්වාමීන් වහන්සේලා පුදුම හැඟීමකින් මේ අවස්ථාවට ආවේ. ඒ වගේම මේ පින්වත් පිරිස හැඟීමකින් මේ අවස්ථාවට ආවේ පෞද්ගලික උවමනාවක් පිරිමහා ගන්න නෙවෙයි, ජාතියේ මේ උත්තරීතර වස්තුන් සම්බන්ධයෙන් හැඟීමක් ඇතුව. මේ සඳහා සහභාගී වුණු හැම දිනාටම අපි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ජාතිය මේ විදියට අංග විකල කරන්නට උත්සාහ ගන්නා අපේ රටේම මේ ප්‍රදේශවලම අපේ රජයටත් ඇඟිල්ල දිගවන ආකාරයේ අපරාධකාරයන් වහාම හොයලා රටේ එලි කරන්නේ අපරාධකාරයින්ට වහාම දඬුවම් දෙන්න. ඒ වගේම මේ පූජනීය කෞතුක වස්තු වහාම නැවත සොයාගෙන අනාගත පරපුර වෙනුවෙන් නැවත දායාද කරන්න කියලා අපි බල කරනවා. මේ වගකීමට හැම දිනාටම මේ මහපින්කමට සහභාගී වුණ ඔබ හැම දිනාටම නිර්වාණ සරණයි, නිදුක් නිරෝගී සම්පත් වේවායි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.